අයිබෝන් ඔබාද සිටින්නේ මගේ අලුත්ම YouTube චැනල එක වෙන සචි ක්‍රියේෂන් YouTube චැනල එකට. අපි අද කතා කරමු අඩු වයසින් විවාහවීම වැරදක්ද. ඇත්තටම අද මේ ලංකාව ගැන කතා කරද්දී ලංකාවේ තියෙන ආර්ථික මට්ටම සහ සමාජීය වටපිටාවත් එක්ක බලද්දී අඩු වයසින් විවාහවීමේ හොඳ වගේම නරකත් තියෙනවා. මම මෙතන අඩු වයසින් කිව්වේ 18ට අඩු නන් නෙවෙයි. එහෙම කරොත් මට නඩුවක් දාගන්න තමයි වෙන්නේ. මම කිව්වේ අවුරුදු 24ත් 27ත් 8ත් අතර වගේ එහෙම කාල සීමාව. ගොඩක් අය විවාහය පිළිබඳ යොමු වන්නේ අවුරුදු 30න් පස්සේ. 30න් පස්සේ එතකොට අවම 32 33 වගේත් වෙනවා. මම කියන්නේ මේ අවම සාමාන්‍ය ඉගෙනගත්තු කෙනෙක්ගේ. එතකොට බලන්න එහෙම කෙනෙක්ගේ අපි හිතමු 32න් විවාහ වුණා කියලා. 32න් විවාහ වෙලා යම් කාලයක ළමෙක් හදනවා නම් ළමෙක්ට උප්පත්තිය දෙනවා නම් 35වත් වෙනවනේ. 35 දී ළමයට උප්පත්තිය දුන්නට පස්සේ ඒ ළමයට අවුරුදු 15 වෙද්දි දෙමාපියන්ට අවුරුදු කීයද? දෙමාපියන් ඔයා හිතන විදිහට අවුරුදු 50න් පස්සේ අපි නිරෝගීව සිටීද?